ආයුබෝවන් ජනතා අභිලාෂයන් සමාජ පරිවර්තනයක් දක්වා පරිවර්තනය කරන ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සමාජ කතිකාවත ගොඩනගන ඉවොන් කොරිතුවක්කු YouTube channel එකත් එක්ක අද දවසේදීත් එකතු වෙන මගේ ආදරණීය මිතුරු මිතුරියන් ආදරයෙන් සාදරයෙන් ගෞරවයෙන් අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අපි අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ ඉතාමත් ජයග්‍රාහී මානසිකත්වයකින්. ඒ තමයි අපේ රටට නැවතත් ලෝකයේ ඉදිරියේ ක්‍රීඩාවෙන් වසන්තය උදා වෙලා. ඔබ දන්නවා ඊයේ දවසේ නිමාවට පත් වුණු හතරවන දකුණු ආසියාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත පදක්කම් සටහනේ ලංකාව දෙවන ස්ථානයේ දිනා ගනිමින් අපේ රට නැවත වතාවක් ලෝක ඉදිරියේ බැබලෙන්නට කීර්තියට පාත්‍ර වුණා. මේ පදක්කම් සටහනේ පළවෙනි ස්ථානයේ දිනාගන්නේ ඉන්දියාව. ඉන්දියාව රන් පදක්කම් අපි ඊට කලින් කතා කළෙමු අපේ රන් පදක්කම් සංඛ්‍යාවනේ. අපි දෙවෙනි ස්ථානට පත් වෙන්නේ සමස්ත පදක්කම් සංඛ්‍යාව 40ක් දිනා ගනිමින් ඒ පදක්කම් 40ට රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ඇතුළත්. එතකොට සමස්ත පදක්කම් සංඛ්‍යාව අපි 40ක් දිනා ගන්නවා. සමස්ත පදක්කම් සංඛ්‍යාවේ 58ක් දිනා ගනිමින් ශූරතාවලියේ ප්‍රථම ස්ථානයේ දිනාගන්නේ ඉන්දියාව. ඉන්දියාව රන් පදක්කම් 20ක් ලබා ගන්නවා. එතකොට සමස්ත පදක්කම් සංඛ්‍යාව උන්ගේ 58 රිදී සහ ලෝකඩ පදක්කම් ඇතුළත්. ඉතින් මේකේ නමුත් ඇත්තටම ගත්තොත් අපි පොඩ්ඩක් අපි අපේ රට ගැන ආඩම්බරයෙන් යුතුව සංසන්දනය කරමින් දැන් ලෝකයේ ගත්තොත් ඉන්දියාව කියන අපේ කලාපේ තියෙන ප්‍රබල රටක් වගේම ලෝකයේ තියෙන ප්‍රබල රටක්. එතකොට ඒ වගේම තමයි මේ ජනගහනය අතින් ගත්තත් ඉන්දියාව අපිට වඩා විශාල ජනගහනයක් තියෙන රටක්. බිලියන ගණනක් උන්ගේ ජනගහනය. නමුත් අපේ රටේ ජනගහනය මිලියන 22ක්. මිලියන 23කට ආසන්න. ඒ කියන්නේ ලක්ෂ 220ක් වගේ ප්‍රමාණයක්. එතකොට ඒ ජනගහනය සහ පහසුකම් සහ ඒ ප්‍රබලත්වය අතින් ගත්තම අපේ රටේ ඉන්න ඉන්දියාවත් එක්ක ගොඩක් පල්ලෙහෙන්. නමුත් අපි ක්‍රීඩාවෙන් විශේෂයෙන්ම මේ මලල ක්‍රීඩාව තුල අපි ඉතාමත් හොඳ තත්ත්වයක් මේ වෙන ශූරතාවලිය වාර්තා කරලා තියෙනවා. ඇත්තටම අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. මොකද ඔබ දන්නවා දැන් ඔය දැනට දශක 3කට විතර කලින් සාමාන්‍යයෙන් 80 සහ 90 දශකවල ඒ වගේම 2000 මුල වගේ කාලේ වෙනකොටත් අපේ රටේ ක්‍රීඩාව ඉතාමත් හොඳ තැනක තිබුණා. විශේෂයෙන් මල්ල ක්‍රීඩාව සහ ක්‍රිකට් ක්‍රීඩාවත් ඒ වගේම තමයි. ඔය මල්ල ක්‍රීඩාවේදී විශේෂයෙන්ම සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න, ශ්‍රයානි කුලවංශ, රෝහන් ප්‍රදීප් කුමාර, ඒ වගේම තව ගියාම පිහිනුම් වලින් ගත්තොත් අපි ක්‍රීඩාව සමස්ත ක්‍රීඩාව ලෙස ගත්තොත් පිහිනුම් ජුලියන් බෝලින්, ඒ වගේම සනත් ජයසූරිය, අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා, මුත්තයියා මුරලිදර, චමින්ද වාස් මේ විදිහට ගත්තොත් විශේෂයෙන් අපි ලෝක කුසලානේ පවා දිනාගන්නේ දැන්ට දශක 3කට වගේ ආසන්න පෙර කාලයකනේ. එතකොට ක්‍රීඩාව ඒ කාලේ ස්වර්ණමය යුගයක් අවංකව කිව්වොත්. එතකොට එවැනි අපි අපේ කුඩා කාලේ අපිට ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබුණ ඉතාමත් ප්‍රසාදනීය හැඟීමක්, ආස්වාදයක්. අපේ ක්‍රීඩාව අපි පොඩි කාලේ අපේ ළමා කාලේ හරිම බද්දයි ක්‍රීඩාවත් එක්ක. අපිට හරි ආදරයක් තිබුණා ක්‍රීඩකයොත් එක්ක. අපිට ජුලියන් බෝලින්ලා, සුසන්තිකාලා, කවුද සනත් ජයසූරියලා අපිට හරි පොඩි අපි බහ තෝරන කාලෙම මේ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාව නම් ඒ වගේම විශේෂයෙන් අපේ ගෙවල් රූපවාහිනී ඒ කාලේ තිබුණෙත් නැහැ. නමුත් අර ගමකට තියෙන එකම රූපවාහිනිය තියෙන ගෙදරට අපිට මතකයි ජුලියන් බෝලින් අර 1991 සාෆ්වල ජුලියන් බෝලින් රන් පදක්කම් පිට රන් පදක්කම් ගත්තා. අපි ඒව බලන්න චූටි අපි පොඩි ළමයි, ගොඩක් පොඩි ළමයි. නමුත් අපිට අර ක්‍රීඩා සංස්කෘතිය අපේ රටේ බොහොම ඉහළින් මේ පැතිරිලා ජනගත වෙලා තිබුණා. ඉතින් අපි යනවා අර ගෙවල් වලට ඒව බලන්න. ඒ වගේම සනත් ජයසූරියලා වේගවත් 50 වාර්තා කරනකොට, වේගවත් ශතකේ වාර්තා කරනකොට, විශේෂයෙන් ලෝක කුසලාන අවසාන මහතරංගය මේවා අපි ඉතාමත් ආස්වාදයෙන් යුතුව තමයි නැරඹුවේ. ඉතින් අපේ රට ගැන ලොකු ආඩම්බරයක්. ඒතකොට අපේ ළමා කාලය ගෙවිමින් අපි යෞවනත්වයට ළඟා වෙමින් වැඩිහිටියන් බවට පත් උනේ අර රටේ තිබුණු අර ක්‍රීඩා සංස්කෘතියේ ආස්වාදයක් එක්ක තමයි අපි ගොඩ නැගුණේ. විශේෂයෙන් ඔය සුසන්තිකා ජයසිංහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ඔලිම්පික් පදක්කම දිනාගනිමින් අපේ රටට ගෙනාපු ඉහළ කීර්තිය අපිට හරි
හරි ශක්තියක් අපිට පුරවැසි අපිට පොඩි ළමයි විදියටත් අපිට ඒක මාර ලොකු හෙන හරි ආසයි ඒකට ඒ හැඟීමට. ඉතින් එහෙම තමයි ලොකු ලස්සන හොඳ ක්‍රීඩා සංස්කෘතියක් අපේ රටේ තිබුණා. ඒ වගේම හැම ගමකම වොලිබෝල් කෝට් එකක් තියෙනවා. ක්‍රිකට් ගහනවා ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට එකතු වෙලා එවැනි එකක්. ඉතින් මේ කියන මේ ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ අර ක්‍රීඩාවේ වසන්තය කියන එක ඇත්තටම ගත්තොත් ඔය පසුගිය කාලේ මේ මෑත දශක දෙකක් වගේ ආසන්න කාලෙක අපේ රටේ අර දේශපාලනීකරණය ඇත්තටම ඉතින් ගත්තොත් විශේෂයෙන් ඔය විවෘතාර්ථිකය හඳුන්වා දීමෙන් පස්සේ දේශපාලනේ අපේ ලංකා දේශපාලනේ පිරිහීමෙන් දිශාවට ගියත් ඒක ඉතාමත් වේගවත් වෙමින් ඒ පිරිහීම වේගවත් වෙමින් විශේෂයෙන් මේ මෑත දශක දෙක ඇතුළත දේශපාලනීකරණයට පාදඩකරණය තක්කඩිකරණය කරන දක්වාම අපේ රට දේශපාලනය අන්ත කුජීත තැනකට පත් වුණා. ඒකට වග කියන්න ඕන ඒ පවුල් ඒගොල්ලෝ ඒ ගැන ඔබට යම් අදහසක් තියෙන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දේශපාලනය කියන්නේ අර අන්ත ජරා නරා වලක් අසූචි වලක් තැනටම පත් කරා මේ පසුගිය මෑත කාලේ හිටපු ඒ පැරණි ඒ දූෂිත පාලකයින් විසින්. ඒක ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ක්‍රීඩාවටත් අත් උනේ අර ලංකාවේ අනිත් හැම ක්ෂේත්‍රයකට අත් උනා වගේම ඉතාමත් අභාවාචක අවාසනාවන්ත ඉරණම. ඉතින් අර ඊට පස්සේ අර ක්‍රමක්‍රමයෙන් අර හිටපු අපි ආදරය කරපු ඒ ලෝකයේ ඉදිරියේ ලංකාව බබලවපු ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රමක්‍රමයෙන් විශ්‍රාම ගියා. ඊට පස්සේ අර දේශපාලනය කරන පාදඩකරණයේ ප්‍රතිඵලයක් විදිහට අලුතෙන් ක්‍රීඩකයින් බිහි වුණේ නැහැ. බිහි වුණා නම් බිහි වුණේ තාමත් අතලොස්සක්. උන්ටත් අර පෙරතරම් ලංකාව ජයග්‍රහණ වලින් සන්තර්පණය කරන්න ලෝකයේ බබලවන්න අවස්ථාව ලැබුණේ නැති තරම්. ඉතින් ඊට පස්සේ අර ක්‍රීඩාව දිනෙන් දින වලපල්ලට ගියා. ක්‍රීඩා සංගම් දේශපාලනීකරණය වුණා. සූදුවට යට වුණා. ඉතින් අර දේශපාලනේ හැම දෙයකටම ඇඟිල්ල දැම්මා. ඊට පස්සේ ඉතින් මොකද ක්‍රීඩාව කියන්නේ මානසික ගේම් එකක්. ඒක මනසත් එක්ක යන එක. ටික අර දේශපාලනේ මැදිහත් වෙලා ඒවට අත දාලා නේ දේශපාලනේ අතකොළු බවට ක්‍රීඩා සංගම් ඒ කියනවා නිලවරණ ඒ හැමදේම පත් වෙද්දි ක්‍රීඩාවත් ක්‍රීඩක ක්‍රීඩිකාවුනුත් නැති වෙලා විසිරීලා පිරිහීමට ලක් වුණා. ඉතින් ඒ නිසා ඇත්තටම පසුගිය දශක දෙකක් වගේ කාලයක් තුල ලංකාව පදක්කම් පිපාසාවකින් පෙරුණා කිව්වොත් නිවැරදි. එහෙම ජයග්‍රහණ තිබුණේ නැහැ. නමුත් අපේ වාසනාවට අපේ රටක් විදියට අපේ ආසනාවට එහෙම නැත්නම් මේ පුරවැසියෝ කරපු ඒ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට අපේ රටේ දේශපාලන යාන්ත්‍රණය අපේ රටේ දේශපාලන අධිකාරියේ විශාල වෙනසක් කරගන්න අපිට පහුගිය අවුරුද්දේ පුළුවන්කම ලැබුණා. ඒ තමයි ඔය හිටපු දූෂිත ඒ පාදඩ පාලකයෝ පන්නලා දාලා ජාතික ජන බලවේගය ආණ්ඩුව පිහිටව ගන්න මිනිස්සු ගත්තුවේ එඩිතර නිර්භීත තීන්දුව. ඉතින් මේ තීන්දුවෙන් පස්සේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙලා මේ අවුරුද්ද කාලය තුල අර අපිට දකින්න තියෙන හොඳම දේ තමයි මේ ආණ්ඩුව ලංකාවේ කිසිදු ඒ වැදගත් අංශයකට දේශපාලන අත්පැවීම් කරන්නේ නැහැ. ඍජු තමන්ගේ පක්ෂයට තමන්ගේ පාක්ෂිකයන්ට එහෙම අර තමන්ගේ පවුල්වල උදවියට වාසි බලාගෙන ප්‍රතිලාභ බලාගෙන දේශපාලන අතපැවීම් කරන්නේ නැති නිසා ලංකාවේ අනිත් සෑම අංශයකට වගේම ක්‍රීඩාවටත් ඒකේ හොඳ ප්‍රතිඵලයක් උදා වුණා. ඊට පස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන්න ඉතාමත් වේගයෙන් නිලවරණ ඉතාම සාධාරණව පැවැත්වුණා. දේශපාලන බලපෑමකින් තොරව සල්ලි වලට යට වෙන්නේ නැතුව. ඊට පස්සේ ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ සිට ඉහළ නිලධාරීන් වගේම ඉහළ සිට පහළ නිලධාරීන්ට තමන්ට නිදහසේ වැඩ කරන්න ඕන කරන අවස්ථාව ලබා දුන්නා. උන්ට පහසුකම් දුන්නා. උන්ගේ පඩි වැඩි කරා. උන්ගේ දීමනා වැඩි කරා. උන්ට ක්‍රීඩිකාවන්ට පහසුකම් වැඩි කරා. පෝෂණ දීමනා වැඩි කරා. මේවා ලැබෙනකොට අර ක්‍රීඩාව අර මම කලින් කිව්වා වගේම ඒක මානසික වැඩක්නේ. එතකොට මේ මානසික සහනය මේ පැත්තෙන් රාජ්‍ය පැත්තෙන් ලැබෙනකොට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තියෙන තමන්ගේ පුහුණු තව තවත් වැඩි කරගෙනනේ තාමත් හොඳින් පුහුණු වෙලා තමන්ගේ කාය ශක්තිය උපයෝග කරගනිමින් මානසික ශක්තිය උපයෝග කරගනිමින් රාජ්‍යයෙන් ලැබෙන සහයෝගය ලබා ගැනීමෙන් පුරවැසියන්ගෙන් ලැබෙන ආදරයත් එක්ක නැවතත් කෙලිබීමේදී අපේ රට බබලවන්න. ඉතින් ඒ කාර්යය දැන් ඉතාමත් සාර්ථක වෙමින් තියෙනවා. ඒක පේන්න තියෙනවා. ඒක පැහැදිලිවම
මේ ලබාගත්තු මේ දකුණු ආසියාතික මල්ල ක්‍රීඩා ශූරතාවලි මේ ලබාගත් ඉතා ඉහළ ජයග්‍රහණයෙන් අපිට අර ක්‍රීඩාව වසන්තය කරා යමින් තියෙනවා කියන ඒ පණිවිඩයේ සුබ දර්ශනය දකින්න ලැබීම ඇත්තටම පුරවැසියෝ විදියට අපිට ඉතාමත් සතුටක් ඉතාමත් අපි රටක් විදියට අපි ලෝක ඉස්සරහා අභිමානවත් ජාතියක් විදියට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් තත්ත්වයක් ක්‍රීඩාව නිසා අපිට උදා වෙලා තියෙනවා. ඒක නිසා අපි ගොඩක් සන්තෝෂයෙන් ඉන්නේ පුරවැසියෝ විදියට. ඊට පස්සේ අපිට ඒ වගේම තවත් සතුටුදායක කාරණාවක් කතා කරන්න තියෙන්නේ. ඒක තමයි දැන් ඔය ලංකාවේ පොලිසියට ඒකටත් මිනිස්සු ආදරය කරන්න පටන් ගන්නවා. ලංකාවේ පොලිසියට මිනිස්සු ලව් කරන්න පටන් ගන්නවා. මේ මොකද්ද මේ කතාව? දැන් ඔබ දන්නවා දැන් කාලයකට කලින් ලංකාවේ පොලිසිය කිව්වම මිනිස්සුන්ගේ පුරවැසියන්ගේ හිතේ තරම් හොඳ චිත්‍රයක් හොඳ පැහැදීමක් විශ්වාසයක් නෙමෙයි තිබ්බේ. ඇත්ත කතාව ඒකනේ. එහෙම හේන්න හේතු ගණනාවක් බලපාලා තියෙනවා. අංක 1 තමයි ලංකාවේ මෙතෙක් කලින් හිටපු ඒ පැරණි දේශපාලන ඒ පාලකයින් ලංකාවේ පොලිසිය තමන්ගේ බූදලයක් බවට පත් කරගෙන තිබුණා. එහෙම නැත්නම් අතකොළුවක් බවට පාවිච්චි කරලා තිබුණා. ඒ දේශපාලඥයන්ගේ හිටපු ඒ පාලකයින්ගේ ඕන එපාකම් වලට එහෙම නැත්නම් දූෂණ වලට අපරාධ වලට ඒ තක්කඩිකම් පාදරකම් වලට පොලිසිය යොදාගත්තයි කියලා මිනිස්සු චෝදනා කරමින් ඉන්නේ. එක සමාජයේ අදටත් චෝදනාවක් ඉදිරිය තියෙන ඒ උන්ට දරපතල චෝදනාවක් කෙල්ලලා තියෙනවා. ඒ වගේම පාතාලයේ වගේම අපරාධ දූෂණ වලට පොලිසිය ඇතැම් නිලධාරීන් සමහරක් නිලධාරීන් සම්බන්ධ වූ බවට සමාජයේ චෝදනාවක් තියෙනවා. ඒ වගේ ඔය දන්නවනේ දැන් ඔය පෞගේ කාලේ රටේ ආందోලනයට තුඩු දීපු සමහර මිනිමැරුම් ඝාතන පහර දී මේවට ඒ වගේම දූෂණ මේවට මේ පොලිසිය ඇතැම් නිලධාරීන් සම්බන්ධ කරගත්තා කියලා කියන දේශපාලඥයින් විසින් හිටපු පැරණි පාලකයෝ ඒ තමන්ගේ අර ඒ අපරාධ වලට පොලිසිය යොදාගත්තා කියලා චෝදනා තියෙනවා. ඒවා නීති ඉදිරියේත් මේ වෙනකොට අභියෝගකට ලක් වෙමින් තියෙනවා. ඉතින් මේ පොදුවේ ගත්තොත් අපේ සමාජයේ මේ පොලිසිය සම්බන්ධයෙන් තරම් හොඳ චිත්‍රයක් නෙමෙයි තිබුණේ. ඔය විශේෂ තව ගත්තොත් ඉතින් ඔය අල්ලස සහ පගාව කියන මේ කරුණු කාරණාත් එක්ක. ඒ කෙසේ වෙතත් දැනට මේකෙදි තියෙන මේ විශේෂ මොකද මේ අපේ රටේ සමස්ත රටේ දියුණුවට මොන හෝ අංශයක් සංවර්ධනයක් වෙනවා නම් ඒක අංක 1 දේශපාලන මඟ පෙන්වීම. දේශපාලන මඟ පෙන්වීම දේශපාලනයේ නායකත්වයේ දුන්නොත් ඒක නායකත්වයේ හොඳ විදියට දුන්නොත් ඒ කියන අංශය රටේ ජයග්‍රහණය පැත්තට යනවා. එහෙම නැත්නම් වර්ධනය පැත්තට යනවා. දේශපාලන මඟ පෙන්වීම හරියට දුන්නේ නැත්නම් ඒක දූෂණය පැත්තට නම් දෙන්නේ. ඒ කියන අංශය වලපල්ලට යනවා. පොලිසිය කියන දෙයට උනේත් විශේෂයෙන් ඔය මාලිම ආණ්ඩුව ගිය අවුරුද්දේ පත් වුණාට පස්සේ මේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට නිදහසේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕන කරන ඉඩහසර ලබා දුන්නා. ඒක ප්‍රතිඵලයක් විදියට පොලිසිය නිලධාරීන් ඔය විශේෂයෙන්ම පොලිස්පතිතුමාගේ ඉඳලාම පොලිසිය ඉතාමත් කාර්යක්ෂමක වෙන්න පටන් ගත්තා. අර තිබුණු අර වංචා දූෂණ ඒවයින් බොහෝ සෙයින් ඒවයින් වැළකෙන්න ගත්තා. ඊට පස්සේ හොඳ නිලධාරීන් අදාළ තැන්වලට පත් කරගත්තා. අර තිබුණු අල්ලස දූෂණය පගාව පොලිස්පතිතුමාගේ ඉඳන්ම ඒව නතර කරන්න ඒවට වැට බඳින ඕන කරන ක්‍රියාමාර්ග ගත්තා. ඊට පස්සේ පොලිසිය ටිකෙන් ටික කාර්යක්ෂම වෙන්න ගත්තා. වැඩ කරන්න ගත්තා. අපරාධකාරීන් දූෂිතයින් වේගෙන් අල්ලන්න නීතිය රැහැනට කොටු කරගන්න උන් සමත් වුණා. හොඳම උදාහරණ අර ලංකාව විශාල ආందోලන ලක් වෙලා තිබුණු සංවිධානාත්මක අපරාධකාරීන් 5 දෙනා පාතාලයේ 5 දෙනා ඉන්දුනීසියාවේ ඉඳලා ගෙනාවේ ලස්සන ලොකු මෙහෙයුමක් කරලා ඒ මෙහෙයුම් කරලා අපේ රටට ඒ පාතාලේ අරගෙන මිනිස්සුගේ ඉස්සරහා ඒක ප්‍රසාදයට ලක් වුණා. ඒ වගේම අර සෙව්වන්දි කියන ඒ දාතනට අවුල් වෙච්ච කාන්තාව ගෙන නේපාලයේ ගිහලා ඉතා විශාල මෙහෙයුමක් කළා. එවැනි අපරාධකාරයෝ වේගෙන් අල්ලන කොටු කරගන්න නීති ඉදිරියට පමුණුවන වැඩක් පොලිසිය කරමින් ඉන්නවා. ඒ වගේම තමයි දැන් ඔබ දන්න ඔය පහුගිය කාලේ දකුණු පළාත අයිස්ලන්තේ කියලානේ නම කියන්න ගත්තේ. දකුණ තංගල්ල කියනකොට අයිස්ලන්තේ ගානට වැටිලා තිබුණේ. හේතුව මොකද ඔය අයිස් කුඩු හෙරොයින් ගංජා
පාතාල ආයුධ ඒව අහුවෙන්න ගත්තා මේ පැරණි පාදඩ පාලකින්ගේ දේවල්. එතකොට ඒව වේගෙන් අල්ලන්න ගත්තා. නීති ඉදිරියට පමුණන්න ගත්තා. පොලිසිය මැදිහත් වෙලා ඍජුව විශේෂයෙන් CID එක මේවා මැදිහත් වෙලා මේ අපරාධකාරයෝ අල්ලන්න ගත්තා. මේ අපරාධ මේ ස්ථාන වටලන්න ගත්තා. හොරු දූෂිතයෝ වේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. මේවත් එක්ක මිනිස්සු පොලිසිය ගැන නැවතත් ප්‍රසාදය වේගෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේම තමයි ඔය ඉතා දැන් දවස් දෙකකට කලින් සිද්ධ වෙච්ච අර පොලිස් අනනොතක මොකද්ද මේ වෑන් එකක් දාවෙනි වුණානේ. ඒක පස්සෙන් අර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගිහිල්ලා කරන ඒ වික්‍රමාන්විත මෙහෙයුම අර ඒ අනනොතක දාවෙනේ වෙච්ච ඒ රත්මලානේදී ගියපු ඒ වෑන් එක අල්ලන අර ට්‍රැෆික් පොලිසිය මහතුරු දෙන්න කරපු වැඩේ ඒක මිනිස්සු මාර ආදරේ පට්ට ආදරේ ඒකට. ඒ නිලධාරිය අර චේස් කරන ගමන් අර වෑන් එක පස්සෙන් එලවන ගමන් ඒ නිලධාරිය එක තැනකදී කියනවා පිටිපස්සේ නිලධාරියට කොකාට ඇඟිල්ල තියන්න එපා මිනිස්සු පව්. මං කියන්නේ මොකද්ද? ඒ තමයි දැන් අර පොලිසිය මිනිස්සුත් එක්ක මිනිසුන්ට ආදරයක මිනිස්සුත් එක්ක එකට බ්ලෙන්ඩ් වෙලා වැඩ කරන්න පටන් අරගෙන තිනවා. ඒක ප්‍රතිඵලයක් විදියට දැන් මිනිස්සු ගැන හිතන පොලිසියක් බිහි වෙලා. ඒ නිසාම දැන් මිනිස්සුන්ට අර කලින් තිබුණු අප්‍රසාදයේ පිළිකුල දැන් බැහැර වෙමින් මිනිස්සුන්ට පොලිසිය ගැන විශ්වාසයක් ඇති වෙලා පැහැදීමක් ආදරයක් මේ පොලිසිය මේ ශ්‍රී ලංකා පොලිසිය මේක කාගේවත් පොලිසියක් නෙමෙයි. දැන් මේ පොලිසිය අපි ගැන හිතන්න පටන් ගන්නවා. පුරවැසියෝ ගැන හිතන්න පටන් ගන්නවා. දැන් මේ පොලිසිය දූෂිතව අල්ලනවා. මේ පොලිසිය කාර්යක්ෂම නීතිය ක්‍රියාත්මක කරනවා. අපරාධකාරයන්ට දැන් හැංගිලා ඉන්න අවස්ථාව නැහැ. ඉතින් ඒ පැහැදීම එන්න අරගෙන. ඉතින් දැන් මිනිස්සු පොලිසියට ආදරේ. ඒකට තව විශේෂ හේතුවක් තමයි පොලිසිය විශේෂයෙන් මේ හොඳ ලස්සන මේ සෝෂල් මීඩියා වැඩක් කරගෙන යනවා. හොඳ ටීම් එකක් දාලා තියෙනවා. අර මිනිස්සුත් එක්ක හරි ලස්සනට බ්ලෙන්ඩ් වෙලා මිනිස්සුත් එක්ක මික්ස් වෙලා මේක වැඩ කරගෙන යනවා. පොලිසිය කරන වැඩ ටික ලස්සන මිනිසුන්ට sannivedanaya වෙනවා. මිනිසුන්ගේ දේවල් ටික පොලිසියට sannivedanaya වෙනවා. ඒ නිසා රටට ඕන කරන පුරවැසියන්ගේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොලිසියක් දැන් බිහි වෙලා තියෙනවා. ඉතින් දැන් කාලයකට කලින් පොලිසිය වැනි අර සමාජීය අප්‍රසාදයට ලක් වෙලා යම් කිසි පිළිකුලකට භාජනය වෙලා තිබුණ ආයතනයක් ඉතාමත් කෙටි කාල විශේෂයෙන් ගත්තොත් වෙනත් ආයතනත් එක්ක සාපේක්ෂව ගත්තොත් පොලිසිය තිබුණේ ගොඩක්ම මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගැනීම අතින් ගොඩක්ම පහළින් තිබුණ තැන. නමුත් අවුරුද්දක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙවැනි රටේ ආදරය දිනා ගන්න ඉහළින්ම තියෙන ආයතන. ඇත්තම ගත්තොත් දැන් මේ දවස්වල වැඩියෙන් මිනිස්සු ආදරේ පොලිසියට. ඉහළම ආදරය දිනා ගන්න ඉහළම තියෙන ආයතනයේ බාට පත් වෙන්න පුළුවන් වුණා නම් වසරක් වෙනි කෙටි කාලයක් ඇතුළත ඇත්තටම අපේ රට හදන එක මහ ලොකු දෙයක් නෙමෙයි. පොලිසිය වැනි ආයතනයකුත් මිනිසුන්ගේ ආදරය දිනා ගන්න තැනටපත් වුණා කියන්නේ අපේ රටේ තියෙන අනිත් ආයතනත් ඒ තැනට ගෙනල්ලා මේක ගොඩ දාන්න පුළුවන් වැඩක්. අවශ්‍ය වෙන්නේ එක දෙයයි. දේශපාලන අධිකාරිය විසින් ආණ්ඩුව විසින් ජනාධිපතිවරයා අගමැතිවරී ඒ වගේම ඒ මැති ඇමතිවරු දේශපාලන ආදර්ශය දීලා තියෙනවා. අදූෂිත දේශපාලන ආදර්ශයක් දීලා තියෙනවා. ඒකට රාජ්‍ය නිලධාරීනුත් දැන් විශාල ලෙස අනුගත වෙලා. යම් තව සුළු පිරිසක් ඉන්නවා උන්ටත් තියෙන්නේ මේ වැඩේ මේ ජාතික කර්තව්‍යයක්. මේක මේ මාලිමාවේ වැඩක්වත් මේ JVP එකේ වැඩක්වත් පැලවත්තේ වැඩක්වත් නෙමෙයි. මේ ලංකාව ගොඩ දානවා කියන එක මේ අපි හැමෝගෙම වැඩක්. අපේ රට ගොඩ දානවා කියන එක අපි හැමෝම එකතු වෙලා කරන්න ඕන වැඩක්. ඒ නිසා අපිට තියෙන්නේ මෙවැනි ලස්සන රටක් පොලිසිය මිනිස්සුන්ගේ ආදරේ දිනා ගන්න තැනටපත් වුණා වගේම අනිත් සියලු අංශ අපි එකතු වෙලා ගොඩ නගමින් අපේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතය සහිත ලෝක ඉදිරියේ බැබලෙන රටක් බවට පත් කරගන්න අපි හැමෝම එකතු වෙමු කියන ඒ ආරාධනාව කරමින් අද දවසේ වැඩසටහන අපි අවසන් කරනවා. එහෙනම් අපි තවත් දවසක ලංකාව පිළිබඳ සමාජ පරිවර්තනයක් පිළිබඳ අදහසක් ගෙන වැඩසටහනකින් හමු වෙනතුරු අපි අදට ඔබෙන් සමුගන්නවා. එහෙනම් අහගෙන හිටියට බොහොම ස්තුතියි, බැලුවට බොහොම ස්තුතියි. ගිහින් එන්න. ආයුබෝවන්.